හෙලෝ යාළුවනේ ඔන්න මේ මට හිතුණා මම අද වෙනස්ම වීඩියෝ එකක් මම ඔයාලට ගේන්න කියලා හිතුවා. මීට කලින් නම් මම මෙහෙම වීඩියෝ දාලා නැහැ, ලොග්ස් කරලා නැහැ. රුමේනියාවේ තියෙන ලොකුම පාර්ලිමේන්තුව, කියන්නේ ලෝකෙම තියෙන ලොකුම පාර්ලිමේන්තුව බලන්න අපි ගියා. ඉතින් මේ ඒක බරිමුත් වැඩි ලෝකෙම තියෙන ලොකුම මේ පාර්ලිමේන්තුව කියලා තමයි ඒකට කියන්නේ. බුකරෙස්ට් කියන නගරේ තමයි මේ පාර්ලිමේන්තුවේ තියෙන රුමේනියාවේ. මහජනතාවගේ ගෙදර කියලා තමයි මේක අඳුන්වන්නේ. එතකොට 1984 තමයි මේ පාර්ලිමේන්තුව හදලා තියෙන්නේ. පාලකයා එකල ඒ වෙනකොට පාලනය කරලා තියෙන්නේ නිකෝලායි පවුසෙක්කු කියලා කෙනෙක් තමයි මේක පාලනය කරලා තියෙන්නේ. 1971 දී උතුරු කොරියාවට ගිය චිචුසෙස්කු එහෙ තිබුණු දැවැන්ත ගොඩනැගිලි දැකලා වසඟ වෙලා තමයි මේ රුමේනියාවටත් මෙහෙම එකක් හදන්න ඕන කියලා තීරණය කරලා තියෙන්නේ. ඉතින් මේකේ ගෘහ නිර්මාණ ශිල්පියෝ 700කට වැඩි ආසන්න ගානක් මේකට මේ ගෘහ නිර්මාණ වලින් දායක වෙලා තියෙනවා. සේවකයෝ 20000කට ආසන්න ප්‍රමාණයක් මේකේ වැඩ කරලා තියෙනවා. ඉතින් මේ ඇත්තටම හරිම ලස්සනයි. මේ ගොඩනැගිල්ලේ කාමර 1100කට වඩා තියෙනවා. නමුත් දැනට භාවිතා කරන්නේ 400ක් වගේ ප්‍රමාණයක් විතරයි. මහල් ගන්න, ඒ කියන්නේ පොළොවෙන් උඩට මහල් 12ක් සහ පොළොව යටට මහල් 8ක් තියෙනවා. මේ ගොඩනැගිල්ල කියන්නේ විශාලත්වයෙන් ගොඩක් ලොකුයි. ඒ නිසා 170කට ප්‍රමාණයක් දැනටත් කිසිම ප්‍රයෝජනයකට ගන්නේ නැතුව අදටත් වහලා තියෙනවා, හිස්ව කළා තියෙනවා. මෙහි විදුලිය රත් කිරීමේ ගාස්තු සඳහා පමණක් වසරකට ඇමරිකන් ඩොලර් මිලියන ගණනක් වැය වෙනවලු. ඉතින් අද සංචාරක ආකර්ෂණය මේකට මිනිසුන් යනවා රුමේනියාවට යන සංචාරකයින්ට ටිකට් පතක් අරගෙන තමයි මෙහි ඇතුළත නරඹන්න යන්න පුළුවන්. ඉතින් ওই ටික තමයි මේ මම දන්න විස්තර ටික රුමේනියාවේ තියෙන පාර්ලිමේන්තුව ගැන. ඇත්තටම හරිම ලස්සන තැනක්. මේ ඉතින් වීඩියෝ එක බැලුවට ගොඩක් ස්තුතියි. වීඩියෝ එක හොඳයි නම් ඔයාලා මට ලයික් කරන්න, කමෙන්ට් කරලා, ෂෙයා කරලා සහයෝගයක් දෙන්න. හොඳේ. ගොඩක් ස්තුතියි වීඩියෝ එක බලවුවට.